යකුසල ගැන අහලා නැහැ. අහලා නැති වෙන්න බෑ. අහලා තියෙන්න ඕනේ. මොකද කොහෙන් හරි චුට්ටක් අහලා තියෙන්න ඕනේ. මෙන්න මේ යකුසා මාෆියා එකේ ඉන්න කට්ටිය අඳුර ගන්න පුළුවන් ක්‍රම මොනවද? මුළු ඇඟේම ටැටු නේ. ඒක එකක්. එහෙම නැතිුණා මෙන්න මේ ඇඟිල්ල මෙන්න මේ පුරුකක් මේ පුරුක නැහැ. ගොඩක් දුරට. නෑ වම් මතේ. ඇයි නැත්තේ? මෙක්සිකන් මාෆියා එක අන්න මාෆියා. ඉතාලි මාෆියා එක අන්න මාෆියා. යකුසා මාෆියා එකක් වුණාම ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ. අන්න ඒක තමයි මාෆියා කියන්නේ. මාෆියා එකක් නම් උන්ට තියෙන වෙනම රූල්ස් ටිකක්. යකුසලටත් එහෙමයි. යකුසල හැදුනේ මෙහෙම. ඉස්සර සමුරායිලා හිටියනේ. සමුරායිලා අහලා තියෙනවනේ. ওই වචනේ අහලා තියෙනවනේ. ඔය සමුරායිලා තහනම් වෙනවා ජපාන එක කාලෙකදී. මේජි ජිදයි කියලා කියනවා. මේජි ජිදයි එකේ අවසානයේදී සමුරායිලා තහනම් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය කිසිම දෙයක් කරන්න බෑ. ජපානයේ. ඒගොල්ලන්ගේ සමුරායි කෙනෙක් ඇවිල්ලා සාමාන්‍ය මිනිසෙක් බවට පත් කරයින් පස්සේ ඒ කියන්නේ සමුරායිලා සම්පූර්ණයෙන්ම තහනම්නේ. අන්න එතකොට යාළුවට කියනවා වෙනම වචනයක්. රෝනින් කියලා. රෝනින්. හරිද? රෝනින් වරු බවට පත් වෙනවා. ඊට පස්සේ මෙයාට කරන්න රස්සාවක් නැහැනේ. දැන් පළවෙනි සෙට් එක ගන්නේ මං කියන්නේ දැන් අවුරුදු 100ක් විතර විකාශනය වෙනකොට මේගොල්ලා රොක් වෙන්න ගන්නෝ හාබර් වලට වරායන් වලට. මුන්ට ඉතින් චණ්ඩිකම මොනේ හුරු යාන වලින් මෙන්නේ චණ්ඩිකම. කප්පන් ගැනීම, මිනිමැරීම් කියන අර පාතාලය කියන ඒ කැටගරි එකට අදාළ දේවල් තමයි කරන්නේ රෝනින්ලා. වෙන කරන්න දෙයක් නැහැ. උන් දන්නේ යුද්ධ කරන්න විතරයිනේ. යාන වලත් තියෙන යුද්ධ කරන්න විතරයි. ඒ කියන්නේ වගාවක් කරලා එහෙම ඒ දේවල් කරන්න උන්ට හුරු නැහැනේ. ඔන්න රෝනින්ලා වලවත් උනෙන් පස්සේ ওই විදියට තමයි යකුසා මාෆියා එක පටන් ගන්නෙ. පස්සේ ඕක මාෆියා එකක් විදියට එළියට බහින්නේ ෆුකුෝකා වලින්. අදටත් තියෙනවා. අදටත් යකුසා තියෙනවා. ස්මග්ලින් කරනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි යකුසලාගේ අර එක දෙයක් තියෙන්නේ උන් ඇවිල්ලා අර සාමාන්‍ය අර පොඩි පන්ති මිනිස්සු ඉන්නේ. පොඩි මිනිස්සු. ඒ මිනිස්සුන්ට කරදරයක් නැහැ. කිසිම වාතයක් නැහැ. ඒගොල්ලන්ගේ දැන් යන බිස්නස් වෙනම ලයින් එක යන්නේ වෙනම විදියකට තියෙන්නේ. එතකොට මේ මාෆියා එකේ තමන් කියවනේ ලේයර්ස් තියෙනවා කියලා. ඒ ලේයර්ස් වල ඉන්න ලොක්කොනේ. දැන් ගාවන්ට් එකක් ගත්තොත් ගාවන්ට් එකක් තියෙනවනේ නේ. අර ලීඩර් කෙනෙක් ඉන්නවා, සුපර්වයිසර් කෙනෙක් ඉන්නවනේ. එහෙම යනවනේ. අන්න ඒ වගේ තමන්ගේ ලොක්කට තමන් ෂුවර් කරන්න කියලා දෙන විශ්වාසය තමයි තමන්ගේ ඇඟිල්ලක පුරුකක් කපලා අයින් කරලා හරිද? ඒ කියන්නේ මෙහෙම එක කපන්නේ මරු විදියකට මේසෙට මෙහෙම තියනවා. හරිද? මෙහෙම ඇඟිල්ල තියලා පිහිය මෙහෙම තියලා කිරිස් ගාලා මෙහෙම අල්ලලා දානවා. දැන් උඹලට ඇඟ හිර වෙනකොට උන්ට ඒක ගානක් නැහැ. ඒ පුරුක කපලා සුදු රෙදි කෑල්ලක් තියෙනවා. ඒකේ උතලා ගිහිල්ලා අර එන පිරිනමනවා. ඒකෙන් තමයි විශ්වාසය රකින්නයි කියලා කියන්නේ. රහස් එළියට දෙන්නේ නැහැ. හැබැයි යකුසා කියන මාෆියා එක ඇතුළට ගියොත් එළියට එීමක් නැහැ. ඒක නම් ලංකාවෙත් තියෙනවා. ආයුධයක් ගත්තොත් කවදාවත් හොඳින් ඉන්න හම්බෙන්නේ නැහැනේ. අපි ගත්තොත් අවියෙම නැසෙති. ලංකාවේ කට්ටියක් ඉන්නවා යකුසා මාෆියා එකට බැඳිලා